හරි අයිබෝවන් අද හුඟක් වෙලාවට කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ දැන් බෝධි පූජාවකට ගියාම බෝධීන් වහන්සේ ඉස්සරහා අපි මොකද්ද උන්වහන්සේගෙන් ඉල්ලන්නේ දැන් බෝධි පූජාවට යන්නේ. ඒතර බෝධි පූජාවකට ගිහින් අපි කොහොමද මොනවාද හැතිරෙන්න ඕනේ? කොහොමද ඉල්ලන්න ඕනේ මොනවා හරි. එහෙම ඉල්ලනකොට අපිට ඒව සමානවට ලැබෙන්නේ නැති වෙන්නේ ඇයි කියන කාරණාව තමයි අපි මේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් බෝධීන් වහන්සේට ඔක්කොම ඒ කරන පූජාවල් කරලා ඉවර වෙලා අපි ප්‍රාර්ථනා කරනවා හුඟක් වෙලාවට කට්ටිය ප්‍රාර්ථනා කරන්නේ මට මගේ ග්‍රහපල දුරු කරලා දෙන්න. ඒ වගේම ව්‍යාපාර කටයුතු සාර්ථක කරලා දෙන්න. අසනීප තියෙනවා නම් අසනීප හොඳ කරලා දෙන්න. එවැනි දේවල් තමයි ඉතින් ලෞකික වශයෙන් ගොඩාක් බෞද්ධයෝ මේ බෝධීන් වහන්සේගේ බෝධි පූජාවක් වගේ කරලා ප්‍රාර්ථනා සහ ඉල්ලා සිටින්නේ. ඉතින් දැන් ඇත්තටම මේ බෝධි පූජාවකින් කොහොමද මේවා වෙන්නේ සහ මේවා කරගන්නේ කියන මේකේ මොකද්ද තාක්ෂණය මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳ යම්කිසි අදහසක් මේ වගේ අදහසක් ඉදිරිපත් කරන්න තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් දන්නවනේ දැන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බෝධිසත්ව බුදු වෙන්න ඉස්සෙල්ලා මේ බෝධීන් වහන්සේ ගාව තමයි මාර පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. එතකොට බුදු කෙනෙක් ඒ බුදු වෙන මොහොතේ සියලුම ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කළා තමයි සම්මා සම්බෝධියට පත් වෙන්නේ. ඉතින් එවැනි ස්ථානයක් තමයි අත්‍තරම බෝධීන් වහන්සේ ගේ වටේ නිර්මාණය වෙලා තියෙන එවැනි ශක්ති සමූහය. ඒකද බෝධීන් වහන්සේගේ කොහොමද කියන්නේ බෝධීන් වහන්සේගේ විශාල ශක්තිය ප්‍රමාණයක් බෝධීන් වහන්සේ අවට අපි කියනවා නම් විද්‍යාත්මක high frequency energy cosmic energy ගොඩාක් බෝධීන් වහන්සේගේ තුල බෝධීන් වහන්සේ අවට බෝධීන් වහන්සේ යට ඒ ප්‍රදේශයේ විසිරලා තියෙනවා. ඒ බෝධීන් වහන්සේගේ තියෙන බොහෝ කලවල ඒ ශාකයේ තියෙන විශේෂ ශක්ති ආකර්ෂණය කිරීම සහ ඒක විශේෂ ශක්තියේ වටේ තියෙන ප්‍රමාණය සාලයි වෙන තැන් වලට වැඩි. ඉතින් දැන් මේ බෝධීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අපි ඇත්තටම ඉල්ලන්න ඕනේ මොකද්ද මේ අපේ තියෙන ක්ලේශ ධර්ම මොනවද ක්ලේශ ධර්ම ලෝභ දේශ මෝහ කියන ක්ලේශ ධර්ම මේ ශක්තියෙන් දිය වෙලා යන්න කියලා සේදිලා යන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට එහෙම සේදිලා දිය වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරනකොට තා මොනවද තියෙන්නේ? එතකොට අපි මේ තාක් අපේ තියෙන පංච උපාදාන ශක්තිය අවශ්‍ය නැති අපේ මනසේ තැම්පත් කරලා තියෙන මේ උපාදාන ශක්තිය. ඒ වගේම ඒක මානසික පීඩන. ඒ වගේ ඒවා සම්පූර්ණයෙන්ම මේ ක්ලේශ ධර්ම වලට සම්බන්ධයි. ඒවා දී වෙලා යන්න ඒ ශක්තියෙන් බෝධීන් වහන්සේ මේ බෝධීන් වහන්සේගේ මහා ශක්තියෙන් ඒවා දී වෙලා යන්න තමයි කියලා තමයි අපි මේ බෝධීන් වහන්සේ ගාවින් ඉල්ලා හිටින්නේ ඕනේ. දැන් ඒක ඉල්ලා හිටිය කියලා එතකොට දැන් අපේ අරමුණු අපි කියන අසනීප වෙලා ඉන්නවා. කවුරු හරි ඒ වගේම අපිට සම්බන්ධ දැන් බෝධි පූජාව කරන එක්කෙනාට තියෙන මාර්ථික ප්‍රශ්න
වෙන මොකද ප්‍රශ්න ග්‍රහපල මේවා කොහොමද එතකොට මේම එහෙම කරා කියලා මේවා නැති වෙනවද? ඔව් ඒව නැති වෙනවා. මොකද දැන් කවුරුත් දන්නවද මන් දන්නේ මේ උගක්ම දැන් ග්‍රහපල කියමුකෝ. දැන් සෙනසුරේ රාෂ්ටකයක් තියෙනවා. බෝධිනවත් දැන් සෙනසුරේ රාෂ්ටකයේ ක්‍රියාත්මක වෙන්නේ බොහොමත්ම භව තෘෂ්ණා ශක්තියින් විශාල වශයෙන් වැඩි ඒගොල්ලන්ට මේ ශාස්ත්‍රය කියනවා මේ සෙනසුරු ඒ රාෂ්ටකයට අදාළ ඒ අකුසල ශක්තිය ඇදිලා එනවා. ඒ ලෝභ දේශයට ඇදිලා එනවා. එතකොට මෝහයට විශේෂයෙන්ම මෝහයට ඔය ආර්ථික ප්‍රශ්න වලට සම්බන්ධ ග්‍රහ කිරණ ඇදිලා එනවා. එතකොට දැන් අපි ප්‍රාර්ථනා කරපුවාම මේ බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා ලෝභ දේශ මෝහ කියන මේ බ්ලැක් එනර්ජි මේ අපි ඉතින් සෑහෙන කාලයක් තිස්සේ මේ අපේ ඩවුන්ලෝඩ් කරන සියල්ල දිය වෙලා යන්න කියලා අපි විසුවලයිස් කළා. ඒක හිතෙන් මාගෙන ඒක අපි කියමු උදාහරණයකට දැන් අපි නාලා ඔය සබන් ගාලා හොල් වතුර දාලා ටැප් එකේ නානකොට හරි මොකෙන් නානකොට හේදිලා යන්නේ. එතකොට ඒ වගේ මේක හේදිලා යනවා දකින්න ඕනේ. මොකද්ද දකින්නද මේ බෝධින් වහන්සේගේ මේ එන මහා ශක්තිය කියන ජල ධාරාවෙන් මේ ක්ලේශ ධර්ම දිය වෙලා යනවා දකින්න ඕනේ. ඒ දකින්නකොට ඒ ක්ලේශ ධර්ම ඇත්තටම දිය වෙලා යනවා. ඒක තමයි ප්‍රාර්ථනාව. බෝධිසත්වයන් වහන්සේ මේ බෝධින් වහන්සේ තෝරගත්ත මේ ක්ලේශ ධර්ම දිය කළා හරින්න. සහායකට සහ දිය කළා හරින්න උදව් වෙන්නේ. එතකොට ඒක උදව් වෙනවා. ඉතින් ක්ලේශ ධර්ම දිය වෙනකොට දැන් ග්‍රහපල Tamanට බලපාන අඩු වෙනවා. ඒතකොට ක්ලේශ ධර්ම දිය වෙන්න ඒක ඉදිල්ලන්නේ නැතුව ඒක විසුවලයිස් කරන්න නැතුව ග්‍රහපල දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඊට වැඩිය ඵලදායී විදියට අපි මේක යොදා ගන්න ඕනේ. මනසෙන් තමයි සියලු කර්ම මේ ඇති කරන්නේ. මනසෙම තමයි සියලු කර්ම නැති කරන්නේ. ඒතකොට හිතේ තියෙන මේ බ්ලැක් එනර්ජි දිය කළ හරින්න හිත විසින්ම යෝජනා කරලා ඒ ශක්තියින් බෝධින් වහන්සේ සහ වට තියෙන ශක්තියින් යොදාගෙන මවා ගන්නවත් එක්කම ඒක ප්‍රාර්ථනා කරනවත් එක්කම අපේ තියෙන ක්ලේශ ධර්ම දිය වෙන්න ගන්නවා. සැහැල්ලුවක් එනවා. සනීපයක් එනවා. බොහොම සාම්සුන් වෙනවා. එතකොට දැන් ඒකෙන් වෙනකොට අර ග්‍රහ කිරණ අපිට එන එක අඩු වෙනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් ග්‍රහකෙන්න එන එක අඩු වුණාම අපිට තියෙන කරදර නෙගටිව් ග්‍රහ කිරණ, ඒ කියන්නේ ඍණ ග්‍රහ කිරණ කරදර අඩු වෙන්න ගන්නවා. එහෙම නැතුව අපි කෙලීම ගිහිල්ලා ව්‍යාපාරي සාර්ථක කරලා දෙන්න මේ මට මෙහෙම මගේ විවාහයට බාධා ඉවත් කරලා දෙන්න. ඉතින් ඒ වගේ එහෙම නෙමෙයි කියන්න ඕනේ. කෙලිම ඉල්ලන්න ඕනේ බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා. මාගේ තියෙන ක්ලේශ ධර්ම මේ ශක්තියෙන් දිය වෙලා යන්න ඕනේ. මගේ ප්‍රඥාව වැඩි වෙන්න ඕනේ. එතකොට කුසල් පෑදෙන්නේ. ග්‍රහ කිරණ ආකර්ෂණ අඩු වෙනව නෙගටිව්. ඍණ. ඉතින් මේක තමයි බෝධින් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා බෞද්ධයෝ වශයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඊගාට දෙවෙනි කාරණාව තමයි දැන් කවුරු හරි ලෙඩෙක් ඉන්නවා නම් ස්පිරිතාලක හරි කොහේ හරි මේ බෝධි පූජාවෙන් එහෙම ප්‍රාර්ථනා කරාට පස්සේ මනසට ශක්තියක් උපදිනවා. ක්ලේශ ධර්ම අයින් වුණාට පස්සේ මනසේ ශක්තිය වැඩි වෙනවා. ඒ ශක්තිය තමයි අපි ලෙඩාට යොමු කරන්නේ. ඒ ශක්තිය ඒකට ලෙඩාට යොමු වෙනවා. ඒක වෙන්නේ මුලින් තමයි පිරිසිදු වෙන්න ඕනේ. තමන්ගේ මනස පිරිසිදු වෙන්න ඕනේ. බෝධින් වහන්සේට ඉඳලා ප්‍රාර්ථනා කරන්න ඕනේ එකම දේ මගේ තියෙන ලෝභ දේශ මොහ ක්ලේශ ධර්ම මගේ මමත්වයේ සම්පූර්ණයෙන් නැති කරන්න දිය කළා හරින්න වහන්සේගේ ශක්තිය ආශිර්වාදේ මහත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒක විසුවලයිස් කරමින් ඒ ෆීලිං එක ඒ හැඟීම ගනිමින් පැය භාගයක්වත් ඒ මනසේ භාවනාවක ඉන්නේ. එහෙම කළා බලන්න අනිවාර්යෙන් තියෙන අපල අඩු වෙනවා. සිතුම් පැතුම් ඉටු වෙනවා.
ඉතින් එහෙනම් ඕක තමයි කෙටියෙන් මම අද වීඩියෝ එකෙන් කියන්න ගත්තේ. ඉතින් ওই වීඩියෝ එකෙන් ඔයාලා බලලා ඔයාලගේ අදහස් පහලින් සඳහන් කරන්න කියලා ඉල්ලා සිටිනවා. හැමෝටම තෙරුවන් සරණයි.